හයි කොහොමද ඔයාලට? අද මං ආවේ අපි ලබන මාසේ අලුතෙන්ම පටන් ගන්න යන ඔන්ලයින් ක්ලාසස් දෙක ගැන ඔයාලව දැනුවත් කරන්න. අපි මේ වෙද්දී ඔන්ලයින් ආර්ට් ක්ලාසස් පටන් අරගෙන අවුරුදු 5කට වැඩි. ඉතින් එතකොට ඒ කාලේ ඉඳලා මේ වෙනකන් මම සහ මගේ ස්ටුඩන්ට්ස්ලා ඇඳපු චිත්‍ර ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති. සහ ඒ චිත්‍ර අතරින් ඔයාලා සමහර චිත්‍ර දකිනවා ඇති. වව් මේක නිකන් ෆොටෝ එකක් වගේමයිනේ. මේක ඇත්ත එකක් වගේ. මේක චිත්‍රයක් කියලා හිතන්න අමාරුයි. සමහර කමෙන්ට්ස් අපිට එහෙම ලැබිලත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ චිත්‍ර ගොඩක් වෙලාවට අපි අඳිද්දී අර මූලික ස්කෙච් එක අවුට්ලයින් එක අපි ගොඩක් වෙලාවට කරගන්නේ ග්‍රිඩ් මෙතඩ් එක. එහෙම නැත්නම් කොටු ක්‍රමය පාවිච්චි කරලා. ඔයාලා සමහරක් විට ඒක දන්න අය ඇත්තට සමහර අය ඒක දන්නේ නැති අයත් ඇති. එතකොට එහෙම නැතුව අපි ෆ්‍රී හෑන්ඩ් ආර්ට් වර්ක්ස් උත් අපේ ක්ලාසස් වල ඕන තරම් කරනවා. නමුත් මේ අතර මම දැකලා තියෙන දෙයක් තමයි අපේ සමහර ස්ටුඩන්ට්ස්ලා මේ ග්‍රිඩ් මෙතඩ් එක කියන එකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් මම මේ විදිහට කරගෙන යන මගේ ක්ලාසස් වල ගොඩාක් ස්ටුඩන්ට්ස්ලාගෙන් ඉල්ලීමක් තිබුණා ග්‍රිඩ් මෙතඩ් එක යූස් කරන්නෙම නැතුව ෆ්‍රී හෑන්ඩ් විතරක් ඩ්‍රෝ කරන්න උගන්වන ආර්ට් වර්ක්ස් ක්‍රියේට් කරන්න උගන්වන ක්ලාස් එකක් පටන් ගන්න කියලා. ඉතින් ඔන්න මට ඔකට කාලයක් නැතුව තමයි ඇත්තටම හිටියේ කරන්න දවසක් හිටියා ගොඩක් කල්. අපිට ඔන්න දැන් chance එකක් ඇවිල්ලා තියෙනවා. ඉරිදා දවස ඒ වෙනුවෙන් යොදා ගන්න. ඉරිදා අපි ක්ලාසස් දෙකක් පටන් ගන්න හිතුවා. එකක් පෝර්ට්‍රේට්ස් උගන්වන්න ෆ්‍රී හෑන්ඩ්. ඒ කියන්නේ කොටු ක්‍රමය පාවිච්චි කරන්නෙම නෑ මේ ක්ලාසස් වල අපි. ෆ්‍රී හෑන්ඩ් පෝර්ට්‍රේට් කරන්න සහ අනිත් ඔක්කොම ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ඩ්‍රෝවිං සීනරීස් අපි හිතමු සත්තුන්ගේ රූපන් ඉන්න ආසයි නම් මොනවා හරි වෙන වෙන ආර්ට් වර්ක්ස් මොකක් හරි රෙෆරන්ස් එකක් බලාගෙන කොහොමද අපි ඒක ෆ්‍රී හෑන්ඩ් ආර්ට් වර්ක් එකකට ගන්න ග්‍රිඩ් මෙතඩ් එක පාවිච්චි කරන්නේ නැතුව කරන්නේ කොහොමද කියන එක උගන්වන්න ඔන්න ක්ලාසස් දෙකක් පටන් ගන්නවා. ඉතින් මා තවදුරටත් කොටු දැලක් ඇතුලේ හිර වෙලා චිත්‍ර අඳින්න අකමැති කෙනෙක් නම් ලස්සන නිර්මාණ නිදහසේ අඳින්න කැමති කෙනෙක් නම් මේ ක්ලාස් එක තමයි ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ. ඒකෙදි අපිට බෑ දකින්න රෙෆරන්ස් ඉමේජ් එක ඒ විදිහටම කොපි එකක් වගේ ආර්ට් වර්ක් එකට ගේන්න. මෙතනදී අපි බොහොම නිදහසේ තමයි වැඩ කරන්නේ. ඒ වගේම තමයි ග්‍රිඩ් මෙතඩ් එක දැනටමත් පාවිච්චි කරන කෙනෙක්ට උනත් ඔයාගේ ස්කිල් එක තව ඩිවලොප් කරගන්න මේ ක්ලාස් එක ඇත්තටම ගොඩක් වැදගත් එකක්. ඒ විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට එහෙම නැත්නම් අපි හිතමු උසස් අධ්‍යාපනය ලබන්න බලාගෙන ඉන්න දරුවන්ට මේක ඇත්තටම ගොඩක් වැදගත් වැඩසටහනක් වේවි. මේ කෝසස් දෙකම අපි මාස 4ක පාඨමාලා විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මේ මාස 4 ඇතුළතදී අපිට ලොකු ඩ්‍රෝවිංස් ලොකු පේන්ටිංස් වලට යන්න බෑ. නමුත් මේ මාස 4 ඇතුළත ඔයාලට පුළුවන් ඔයාගේ ස්කිල් එක හොඳටම ඩිවලොප් කරගන්න හරියට කොහොමද ග්‍රිඩ් එකක් නැතුව ප්‍රොපෝර්ෂන්ස් තේරුම් ගන්න. අපි දකින්න දෙයක දිගපළල මේ දේවල් වල අනුපාතයන් තේරුම් අරගෙන කොහොමද අපි ඒක ආර්ට් වර්ක් එකකට අරන් යන්නේ කියන එක කළු සුදු චිත්‍ර වලින් අපි මුලින් ඉගෙන ගනිමු. මේ මාස 4 අපි කලර් කරන පැති වලට යන්නේ නැහැ. ඇත්තටම කළු සුදු චිත්‍ර වලින් කොහොමද මේක කරන්නේ කියන එක තමයි මේ මාස 4 ඇතුළත ඔයාට අපි පුහුණු කරන්නේ. ඉතින් ඇත්තටම මේ මාස 4න් පස්සේ අපි ප්ලෑන් කරලා තියෙනවා කලර් කරන කොටස් වලට යන්න. ඒකට අවශ්‍ය පදනම තමයි මේ ක්ලාසස් දෙකෙන් ඔයාට වැටෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් චිත්‍ර අඳින්න ගොඩාක් ආසයි ඒත් කිසිම දෙයක් දන්නේ නැත්නම් මේකේ පටන් ගන්නවා මුල ඉඳලම පැන්සල් අල්ලන තැන ඉඳලම ඔයාගේ ස්කිල් එක ඩිවලොප් වෙන්න ඕන හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් අපි ඔයාලට දෙනවා. හරිම පහසු වෙයි සහ මේක හරි හිමින් යන ගමනක්. හරිම සාර්ථක ගමනක්. ඉතින් කැමති අය සම්බන්ධ වෙලා බලන්න. ඔයාලගේ හැකියාව කොයිතරම් දුරකට මේකෙන් දියුණු කරගන්න පුළුවන් වේවිද කියන එක. මේ ක්ලාස් එක සිංහල මාධ්‍යයෙන් තමයි මූලිකව කරගෙන යන්නේ. නමුත් මගේ ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ ළමයිනුත් සමහර අය මේකට එන්න අහපු නිසා මම හිතුවා වරින් වර ඉංග්‍රීසි වලුත් මේක සරලව එක්ස්ප්ලেইন කරනවා වැඩ කරගෙන යන අතරදී කියලා. ඒ නිසා ලැන්ග්වේජ් එකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට සිංහල පුළුවන් වුණත් ඉංග්‍රීසි පුළුවන් වුණත් මේ ක්ලාස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් මට පුළුවන් ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන්න. ඉතින් දැනට ඇත්තටම මේ වෙනුවෙන් අපි තාවකාලික WhatsApp group එකක් හදලා තියෙනවා. ඔයාලට පුළුවන් මම description එකේ first comment එකේ link එක දාන්නම්. ඒකෙන් ඒ group එකට සම්බන්ධ වෙලා ඉන්න කාට හරි එහෙම සම්බන්ධ වෙන්න ඒ link එක වැඩ කරන්නේ නෑ වගේ වෙනවා නම් මට ඔයාගේ WhatsApp number එක දෙන්න. එහෙම නැත්නම් මට WhatsApp එකෙන් message එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාව ඒ group එකට add කරන්න. ඒකේ අපි තව දවස් දෙක තුනක් ඇතුළත මේ ක්ලාස් එක ගැන සම්පූර්ණ දැනුවත් කිරීම කොච්චර කාලයක් මේක යනවද කොහොමද මේක වෙන්නේ ඒ විස්තර හැම දෙයක්ම ඔයාලට දැනුවත් කිරීම කරනවා තව දවස් දෙකක් තුනක් ඇතුළත. ඉතින් එහෙනම් එතකල් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් වෙනස් වැඩකින් ලබන මාසෙ මුල හමු වෙමු.